අපි මේ සමරම සිදු කරන මාසය ආගමික වශයෙන් ඉතාමත් සුවිශේෂී මාසයක්. ලෝකෙට කරුණාව, මෛත්‍රිය සහ සාමයේ පණිවිඩය ලබා දුන් ශාස්ත්‍රූරයෙකු බුදුන් වහන්සේගේ තැමගුල අපි මේ මාසයේ සමරනවා. බුදුදහම පදනම් වන්නේ පරම අහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය මත. අපේ රට চিරාත් කාලයක් මුළුල්ලේ මේ උදාර ධර්මයේ මත පිහිටා කටයුතු කරනවා. ඒත් තමන්ගේ බලය, කෙටි උවමනාව වෙනුවෙන් වෛරය, ක්‍රෝධය, කෝපය වපුරන ඉතා සුළුතර පිරිසක් ඉන්න බවත් අපි දන්නවා. ශ්‍රී ලංකාව සතු බහුවිධ සංස්කෘතික චිත්‍රයක් තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික සංස්කෘතික ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අපූර්ව නවතනක් වී තිබෙනවා. පශ්චාත් යුද ගැටුම් යුගයක, යුද්ධය අවසන් වෙලා තිබෙන යුගයක ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම් වලින් එතර වීමට උත්සාහ ගනිමින් තිබෙනවා. අපේ උත්සාහය තිබෙන්නේ යුද්ධය ඉතාමත් වේදනාකාරී අත්දැකීම්. ඒ අත්දැකීම් වලින් නිදහස් වීම සඳහා, ඒ අත්දැකීම් අපේ මතු පරම්පරාවට උරුම නොකිරීම දීම සඳහා අපි උත්සාහ කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වේදනාකාරී අත්දැකීම් වල එතර වීමට උත්සාහ කරමින් සිටිනවා. තිරසාර සාමය සහ සහජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වයේ පිළිගැනීම හා වෙනස් කොට නොසලකීම මගින් තිරසාර සාමය හා සහජීවනය සඳහා ඒ පාලම් දායකත්වයක් සපයනවා. ලෝක ප්‍රකට ශ්‍රීපාද ස්ථානයේ සියලුම ආගමික බැතිමුතුන් වන්දනා කරනවා. පොළොන්නරුවේ යුනෙස්කෝ ලෝක උරුමය නගරේ බෞද්ධ ආරාම තුල හින්දු සිද්ධාස්ථාන තිබෙනවා. කතරගම දේවාලය බෞද්ධ, හින්දු හා ඉස්ලාම් බැතිමුතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමදී අවසන් වන පූජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමුතුන් එකතු වෙනවා. කිරිවේර වඳින්න යන බැතිමුතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් මොහොතක ජාතිකත්ව වෙනුවට මනුස්සත්වය උතුරා යනවා. නැති බැරි මොහොතක කිසිදු ભેදකින් තොරව මිනිස්සු උපකාර කරනවා. මෙතරම් ආස්වාද ජනක මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනගන්න පුළුවන්ද? මෙතරම් සංස්කෘතික මිශ්‍රතාවයක් තිබෙන, එකිනෙකාගේ ආගමික බැඳීම් හා මිශ්‍ර වී තිබෙන අපූර්වත්වයෙන් පිරි රාජ්‍ය. එවැනි මිනිස් සමාජය අපිට මොනතරම් අපූර්ව රාජ්‍යයක් නිර්මාණය කළ හැකිද? අප අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතුය උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අප දශක ගණනාව පුරා විරකියාව යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අපේ තරුණ පරම්පරාව සාමය, නිදහස, නිවහල් බව පිරුණු රටක් ප්‍රාර්ථනා කරනවා. අපි ඒක ජයගත යුතුයි. අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අප ගිලී සිටිනවා. කිසිවක් නොදන්නා අසරණ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනෙහස රැකවරණය නොලැබූ කල රටක සිය අනාගතයේ දිනන්නේ කෙසේද? අපි මේ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස, සමානාත්මතාවයෙන්, සාධාරණත්වයෙන් පුරවැසියන් විදියට සලකන, මේ රට හැමෝගම මාතෘභූමිය විදියට සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි. දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවට කඳුළු පිස දෙමු. සියලු දෙනාට අපේ උත්තමාචාරය සහ ගෞරවය පිරිනමනවා. ඒ දෙමා හිතන විශිෂ්ට සේවාවක් අපේ රණවිරුවන් විසින් සිදු කර තිබෙනවා. ඔවුන් නොතිබෙන්න මේ දෙකෝටියක් වූ ජනතාවගේ කඳුළු පිස දමන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ කාර්යයේ උත්තරීතර නියමුවන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය හිමි කරනවා. තවදුරටත් යුද්ධයක වචනයක් නැසෙන සාමයේ පිරිවුණු නිවාල් රටක පෙරට යන්නට සියලු දෙනාට අපි ආරාධනා කරනවා. ඒ වගේම මත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම් වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේත්ම යලි කවර හෝ ජාතිවාදී ආගම්වාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට අඩෙන්න නොදී යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවිරු ස්මාරකය මත පිහිටා අපි පොරොන්දු විය යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පීඨයි.